සුබෝදෑසනක් සෞර්දිනය ඉන්නේ මම මගේ කුඹුරේ. ඇත්තට මම ගොවිතැන් වැඩ කරන කෙනෙක් නෙවෙයි. මම ආරක්ෂක රැකියාවක් කරන නියුතු කෙනෙක්. ඉතින් මේ මම පොඩි දෙයක් කියන්න උත්සාහ කරන්නේ ඇත්තටම ඉතින් අර අපේ රැකියාවත් එක්ක ගොඩාක් වෙලාවට අපි රැකියාවට හිර වෙලා ඒ වැටුපෙම කෑම බීම හැමදේම සපයා ගන්න රටාවකට තමයි හුරු වෙලා ඉන්නේ. ඇත්තට ඉතින් හැමෝම කරන ඉතින් මගෙත් අත්දැකීම තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ මගේ තියෙන අක්කර කාලෙක විතර කුඹුරක්. ඉතින් මම හරි මේ ආසාවෙන් කරනවා. මේක ඉතින් අර කුඹුරට තියෙන කාලෙට අවුරුද්දට කන්න දෙකයි. ඒ කන්නේනොත් ඉතින් මුල් සතියක් දෙකක් තමයි උත්සාහ කරන්න වෙන්නේ. සෑම ගොඩක් මහන්සි වෙන්න වෙන්නේ. ඉන් පස්සේ ඉතින් කුඹුරක් ඇත්තටම ඉතින් අක්කර කාලක් වගේ කුඹුරක් තනියම කරගන්න පුළුවන්. හා ගන්න විතරක් උමනා වෙනවා ට්‍රැක්ටරයක් වගේ. ඒක ඉතින් ඇත්තටම ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. මත් මේ සැරේ මම පළවෙනි වතාවට තමයි මේ සැරේ කුඹුර කරේ තනියම වැපුරුවා. විපල කරගත්තා වැපුරුවා. වීසයි හැමදේම කටයුත්තම ඉතින් ඔය හිතන විදිහටම කරා. ඉතින් පුළුවන් විදිහට. ඉතින් ගම් වතුරටත් අහු වුණා මේ සැරේ. නමුත් ඉතින් ගම් වතුරට ඇවිල්ලා අපහු වැපුරුවෙත් නෑ. දැන් සාමාන්‍ය පේන වැඩි අර තැන් වලක් තියෙන. නමුත් ඉතින් ගොයනුත් තියෙනවා. ඉතින් මම මේ දැන් ආවේ තෙල් ගැහුවා දැන් දවස් පෙර ඊයේ ගැහුවේ. ආයේ දවස් මේ මට වෙලා නැති හින්දා නිමාඩුත් නැති නිසා යන්න ඕන. ඒ නිසා මම අද වතුර හරවන්න ගත්තේ. නමුත් සුදුසු නැහැ දවස් දෙකක්වත් තියන්න ඕන මේ කුණු වෙන්න ඔය වල්නාශක ගැහුවේ. ඉතින් වල් කුණු වෙන්න දවස් දෙකක්වත් තියන්න ඕන. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ ඇත්තටම මේ එකක් තමයි කුඹුර වැඩ කරන එක මේ ලොකු ආශාදජනක දෙයක්. මේ වටපිටාව පරිසරය දැකලා ඉතින් ඇවිල්ලා වතුර හරවන්න ආපුවාම ඉතින් හරිම සුන්දර අත්දැකීමක්. අපිට රැකියාව කරන්නේත් මම කොළඹ ප්‍රදේශයේ. ඉතින් ඇත්තට මේ වගේ දර්ශනයක් දකින්න එක මේ පුදුම වාසනාවක්. මේ වටපිටාවේ ගස් කොළන් ටික ලස්සන මේ වගේ මිටියාවතක් වගේ තියෙන කෙත්වතු ටික ඉතින් දකිද්දි හරිම ආස්වාදජනකයි. ඉතින් අපිට අර අපේ නිදහස් කාලයක් කියලා හිතනවා මේක මේ නිදහස් වැඩක් නෙවෙයි. නිදහස කියවන කාලයක් කියලා හිතනවා මේ වගේ තැනක වැඩක් කරන එක ඇත්තටම. සෙම්බුකුළුම තමයි මේ ගමට කියන්නේ. මෙතනින් එහාට තියෙන්නේ මේ හරිය සෙම්බුකුළුම වැව. තියෙන්නේ මගේ කුඹුර අද වතුර හරවන කුඹුර පොඩි කුඹුරක්. අක්කර කාලක් විතර. ඉතින් මේ පල්ලෙහාට පොඩි පටු තීරයක් තියෙන්නේ. තීරය පල්ලෙහාට යනකම් තියෙන්නේ. ඉතින් ඔය ටික කරලා ඉතින් ලොකු සතුටක් ලබනවා. අනික ඉතින් වසරකට වුණා හාල් ටික මේකෙන් ලැබෙනවට විමිටි 9ක් විතර වගේ තමයි හම්බ වෙන්නේ. විමිටි 50 මිටි වගේ 9ක් වගේ තමයි මේකෙන් හම්බ වෙන්නේ. නමුත් ඉතින් මේ ප්‍රමාණය මාසෙකට ප්‍රමාණවත්. ඉතින් ඒක මම යෝජනා කරන්නේ ඇත්තටම ඉතින් අපේ මං වගේ ඉතින් රැකියාවල නියුතු අය ඉන්නවා. මේ ගෙවල් වල ගෙදර වලින් නිකරුණේ ඇත්තටම මේ ගෙදරලා ගෙවන නිමාඩු කාලේ ගෙදරට ගෙවන කාල සීමාවක් තියෙන අයත් ඉන්නවා. යමක් කරන්න ඕන කියලා හිතන අයත් ඉන්නවා. ඉතින් ඒ අයටත් එක්ක කියන්නේ ඉතින් හරිම ආසාදජනක දෙයක්. ගාතම් මගේ ගමේ මේවා වෙලා පුරන් වෙලා තියෙන කුඹුර එහෙම තියෙනවා. ඉතින් පොඩි කාල සීමාවක් පැය කරොත් එහෙනම් හරිය ලස්සනක් මුක්ති දකින්න පුළුවන්. දර්ශනීය දැකුම් කලුයි. මහන්සින එකත් හරිය ආසාදජනකයි. ඉතින් කුඹුරට එන හැම වතාවකම හරි හිත නිදහසින් ඉන්නේ. අපි හැම වෙලාවම ගනුදෙනු කරන්නේ මේ කාර්යබහුල සමාජයත් එක්ක. ඉතින් හරියම වටිනවා. ඉතින් මම කියන්න උත්සාහ ගන්න ඇත්තටම මේ ප්‍රයෝජනයක් ගන්න අපේ මේ දුපතක් වගේ තියෙන රටේ මේ තරම් ඕන තරම් සම්පත් තියෙනවා. මේ වගේ ධාන්‍ය අරගෙන ඒව භුක්ති විඳින්න, ඒ වගේම මේකේ තියෙන සතුටත් භුක්ති විඳින්න කියලා ආරාධනා